සම්පත් අභිවර්ධන ආයතනයේ 50 වෙනි සංවත්සරයේදී මම මුලින්ම මගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මම ගත්ත පාඨමාලාවක් හැදෑරීමට යම් හැකියාවක් තිබියදී වුණත් රැකියාවක අවශ්‍යතාවය ප්‍රමුඛතාවය මත රාජ්‍ය සේවයට ඉතාම අඩු වයසකින් එකතු වෙලා ඒකම ඉතාම අහම්බෙන් මට හම්බ වෙනවා මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා නිලධාරී වැඩ කරන කාලේ පෞද්ගලික විදුලි වැඩ කරද්දී ඒ පෞද්ගලික විදුලි කෙනෙක් යොමු කරනවා මේ සමාජාධ්‍යාපන විධි එවකට ඒ උපාධිය හැදෑරීම සම්බන්ධ වෙන අයදුම් පතක් පෝස්ට් කරනවා. ඒකෙන් තමයි මම ඇත්තම දැනගත්තේ මෙහෙම උපාධියක් ලංකාවේ තියෙනවා. ඒකෙන් අපිටත් ඒ අවස්ථාවක් ගන්න පුළුවන් කියන කාරණේ. ඒකත් එක්ක මම ඊළඟ අවුරුද්දේට ඒකට ඇප්ලයි කරලා ඊට පස්සේ 2009 අවුරුද්ද වෙනකොට මටත් පුළුවන් වුණා රැකියාව කරන අතරතුරදී පළමු පෙළ සාමාර්ථිකුත් එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ මේ උපාධිය ලබා ගන්න. ඊට පස්සේ ඒම මානව සම්පත් අභිවර්ධන ආයතනයේම පශ්චාත් උපාධියත් අදාරන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ මම LLB උපාධියත් තවත් පශ්චාත් උපාධිය සහ ඩිප්ලෝමා ගණනාවක් කරගන්න පුළුවන් වුණා. හැබැයි ඒ සියල්ලම මූලිකම අධ්‍යාපනම IHR එකේ මේ ඩිග්‍රී හරහා තමයි ලබා ගන්නේ. ඒ කාලයට ගැලපෙන විදිහට ගොඩක් සංශෝධනයක් ඇති කරගන්න ආයතනය යන ගමන් මගට ආයතනයේ කාර්ය මණ්ඩලයට ගොඩ ඒ ආචාර්ය උපසභාපතියන් ඇතුළු සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා 50 වෙනි සංවත්සරයේදී ආදෝතිය සුවපතන තවත් ඉදිරියට අපි වගේ කොහේට අත්දැකලා දෙන්න මේ පාඨමාලාව තවදුරටත් හොඳින් තවත් වැඩි දියුණුවෙන් ලෝකයට ගැලපෙන තවත් දේවල් ඇතුළත් කරගන්න පවත්වන්න හැකියාව කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආසරණ කාලේදී අපි බලාපොරොත්තු තිබුණේ අපේ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධාරයක් වෙන හිණේ තමයි තිබුණේ. හැබැයි ඒ කාලේ ඒදී කරගෙන යන අතරදී රටේ ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයක් නිසා අපිට අඛණ්ඩව අපේ උසස් පෙළ කරගෙන යෑමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඉදර ඇතිලා තිබ්ච ආර්ථික ප්‍රශ්නත් එක්කලා මට හැකියාවක් තිබුණේ නැහැ. නැවත පෞද්ගලික විශ්වවිද්‍යාලයට ගිහින් හෝ වෙනත් මාර්ගයකින් ගිහින් උපාධියක් කරගන්න. පෞද්ගලික ආයතනයක් විදිහට මම මගේ ආයතනයක් ස්ථාපනය කරා. මේ කරගෙන යන අතරදී ඒකට මගේ තිබුණු උසස් පෙළ ප්‍රතිඵලයක් විතරයි. ආයතන පරිපාලනය කරන කෙනා විදිහට මට උපාධියක අවශ්‍යතාවය දැඩිව දැනුණා. හොයලා හිටියා උපාධිය කරන්න පුළුවන් වෙන විකල්ප මම රැකියාව කරන්නත් ඕනේ ආයතනෙ පවත්වාගෙන යන්නත් ඕනේ ඒ අතර ඒ ආදායම මාර්ගය හොයමින්ම උපාධාරයක් වෙන්න කොහොමද එතකොට තමයි මගේ මිත්‍රෙක් මාර්ගයෙන් මේ කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන ශ්‍රම අධ්‍යාපන විද්‍ය උපාධිය පිළිබඳව මට හඳ දැනුනේ මගේ දෛනික වැඩ කටයුතු කරන අතරෙම මේක කරගෙන යන්න ලොකු අභියෝගයක් කරන කාලය පිළිබඳව නම් එතන ඇවිදින් ඒක කරනකොට ඒ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර උපාධියක් විදිහට මේක කරනවා කියන හැඟීම මට ඇති වුණා ඒ මහාචාර්යවරු ඒ කතිකාචාර්යවරු ඇවිදින් ඒ දේශන කරනකොට ඇති වුණ හැඟීම මේ අපි අර මුල් කාලේදී ප්‍රාර්ථනා කරපු බලාපොරොත්තු වෙච්ච අපේක්ෂා කරපු ඒ විශ්වවිද්‍යාල වරම දැන් අපිට මේ හම්බුණා කියන්නේ. රටේ විවිධ හොඳ තරතුරු දරපු කට්ටිය හිටියා මේ ඇයට යම් තැනක දිගරවීමක් තිබුණා උපාධියක් නොමැතිවීම පිළිබඳව. ඒකට විකල්පයක් විදිහට ඒ සියලු දෙනාම තෝරාගෙන තිබුණේ මේ BLE නැත්නම් ශ්‍රම අධ්‍යාපනයේදී Bachelor of Labour Education කියන උපාධිය. ඉතින් මම අද ආඩම්බර වෙනවා මම ඉන්න තැනත් එක්කලා මට මේකට එන්න මූලික තැන ලැබුණේ මේ උපාධියත් එක්කලා. මේ ආයතනට සම්බන්ධ වෙන්න මට ලැබුණේ ওই උපාධිය නිසා. නොයෙක් ආයතනවල කටයුතු කරන් යනකොට සුණා උසස් අධ්‍යාපනයට යොමු වෙලා කොහොමද කරන්න කියන්නේ. නමුත් ඒ වෙලාවේ තමයි අපිට කොළඹ විශ්වවිද්‍යාලයේ මේ IHR එකේ මේ ඩිග්‍රිය ගැන අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඒක ගොඩක් අපිට පහසුවක් වුණා ආයතනයේ වැඩ කරන් යන ගමන්ම අපිට හැකියාව ලැබුණා හවස් වරුවේ මේ ආයතනයේ මේ ඩිග්‍රී සම්බන්ධයෙන් අපිට කටයුතු කරන්න. ඉතින් අතරම මේ වෙලාවේ ඒ ඉගෙනගත්ත අවුරුදු 3ක කාල සීමාව තුළ ලබාගත් දේත් එක්ක අද මේ වෙන විට මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා දැනට ලංකාවේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එකේ බ්‍රෑන්ඩ් එකක් විදියට අපි හදාගෙන ඉස්සරහට යනවා. ඉතින් මේ හැමදේටම අපිට පන්නරය හැමදේම ලැබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ IHR එකෙන් අපි ලබාගත්ත දේත් එක්ක. ඉතින් මේ වෙලාවේදී 50ක් සපිරීම නිමිත්තෙන් මම ගොඩක්ම සුබ පතනවා. ඒ වගේම තවත් මේ සමග සම්බන්ධුන් නැති පිරිස ඉන්නවා නම් තමන්ගේ ඒ දක්ෂතාවය පාසල් අධ්‍යාපනයෙන් අතර ගන්න නැතුව මේ සමගම සම්බන්ධ වෙලා තමන්ගේ ඒ අදාළ ඩිග්‍රී එක තමන්ගේ උපාධිය ලබා ගන්න හොඳ අවස්ථාවක්. ඒක මගහර ගන්න එපා කියලා මම මේ අවස්ථාවේ මතක් කරනවා. මම IHR සාඩම්බර නිෂ්පාදනයක්. මොකද මගේ මුල් උපාධිය ශ්‍රම අධ්‍යාපන වේදී උපාධිය හැදෑරුවේ IHR ආයතනයේ. ඒ වගේම මගේ MBA එක හැදෑරුවේ IHR ආයතනයේ. මේ පාඨමාලා දෙකේදීම මම
මගේ රාජකාරී ජීවිතයට වගේම මගේ පෞද්ගලික ජීවිතයටත් සුවිශාල දැනුම් සම්භාරයක් එකතු කරගත්තා. ඒ වගේම MBA එකේදී මම එවැනිම වූ විෂය ධාරාවන් සමූහයක් සම්බන්ධයෙන් අධ්‍යාපනය ලැබුවා. භාෂාව, තොරතුරු තාක්ෂණය, මේ සියල්ලේම ලැබුණු දැනුමෙන් මගේ රාජකාරී ජීවිතයේ මම අද ඉන්න මට්ටමට එන්න මට ඒක විශාල පිටුවහලක් වුණා. අපි පාසලක් ඇතුලේ ඉන්නවා, ඊට පස්සේ විශ්වවිද්‍යාලයක් ඇතුලේ ජීවත් වෙනවා කියන එකේදී මේ රටේ විසිරී පැතිරී ඉන්න විවිධ ශාස්ත්‍රවල ඉන්න විවිධ වටිනාකම් රැගත් පුද්ගලයන් සමූහයක් මට හමු වුණා. ඒ හමුවීම අද දවසේ මාව අති සුවිශේෂී තැනක තියලා තියෙනවා. මොකද මම වටා ඉන්න පිරිස හරිම වැදගත් මගේ ජීවිතයට රාජකාරීමේ වශයෙන් සහ පෞද්ගලිකව. 1997 මම තරුණ සභාවේ රැකියාවට එන්නේ අපස උසස් පෙළ සමත් වෙලා. ඊට පස්සේ තරුණ සභා නිලධාරියෙක් විදිහට රාජකාරී කරගෙන යන අතරතුරේ මම ප්‍රචාරක නිලධාරීවරයා විදිහට මේ සභාවේ තේරයි පැත්තෙනවා. 2006 IHR ආයතනයේ ශ්‍රම අධ්‍යාපනවේදී උපාධිය පිළිබඳව මම දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ සීමිත තරඟ විභාගයට පෙනී ඉඳලා සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා මම IHR එකේ ශ්‍රම අධ්‍යාපනවේදී උපාධිය කරන්නට විශ්වවිද්‍යාලයට එනවා. උපාධිය අවසන් වෙලා රාජකාරී ජීවිතයේ වසර 28ක් ගෙවෙන අද දවස වෙනකොට මේ උපාධිය නිසාම මම සහකාර අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙනවා. සේවා කළමනාකරන විද්‍යාපති උපාධියේ පළවෙනි කණ්ඩායමේ ශිෂ්‍යයෙක් විදිහට සහ දෙවෙනි පන්තියේ සාමාර්ථයක් සහිතව මම ඒ උපාධියත් විද්‍යාපති උපාධියත් නිම කරනවා. IHR ආයතනයෙන්ම ඒ උපාධිය නිම කරපු මට නියෝජ්‍ය අධ්‍යක්ෂක සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබාගෙන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වීමේ ගෞරවය හිමි වෙන්නේ IHR ආයතනයට. ඒ විතරක් නෙවෙයි. IHR ආයතනය තුළ මා ලබාගත්තු පන්නරය සහ ශක්තිය සහ ඒ විද්වතුන් ඒ කළමනාකරුවන් මට ලබා දුන්නු දැනුම සහ අත්දැකීම් මගේ රාජකාරී ජීවිතයට මහත් තෝතැන්නක් වුණා. ජාතික මට්ටම විතරක් නෙවෙයි. ජාත්‍යන්තර මට්ටමේ අවස්ථාවන් ලබා ගන්නටත් IHR ආයතනය මට මඟ කිව්වා. මුම්බයි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වාර්තා පිළිබඳව අන්තර්ජාතික තරඟාවලියෙන් තුන්වන ස්ථානයේ දිනාගත්තු කණ්ඩායමේ සමාජික වීමේ ගෞරවයත් මට ලබා දුන්නේ IHR ආයතනය. විද්‍යාර්ථයෙක් විදිහට එළියට ගියා කියලා ඔවුන් අපිව ගැන සොයා බලන එක, අපිව මඟ පෙන්වන එක නතර කරන්නේ නැති ආයතනය. අද වෙනකොට මම ආචාර්ය උපාධියේ මූලික කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ සඳහා මට අවශ්‍ය වෙන මඟ පෙන්වීම ලබා දුන්නේ මේ වර්තමාන අධ්‍යක්ෂකතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය. ඉතින් ආදරණීය ඔබ සියලු දෙනා මේ පණිවිඩය දෙන්නේ මෙතෙක් මා ආගමන් මගේ මා පිටුපස සිටි නොසැලෙන ශක්තිය IHR ආයතනය. ඒ නිසා මාලද මේ සියල්ල පිටුපස මගේ ශක්තිය IHR ආයතනය. ඔබ සියලු දෙනාට මගේ උණුසුම් සුබ පැතුම් මේ 50 වන සංවත්සරයේ සමරන මොහොත. මම 1991 වසරේ තමා ශ්‍රම අධ්‍යාපනවේදී උපාධිය වැඩිහිටි ශිෂ්‍යයන් සඳහා අවස්ථාවක් තියෙනවා කියලා කොළඹ විශ්වවිද්‍යාලය තුලදී දැනගත්තේ. ඒ අවස්ථාව මට සපුර ගන්න හම්බෙන්නේ 2004-2005 වසරේ කණ්ඩායමට උපාධි අපේක්ෂකයෙක් වශයෙන් ඇතුල් වෙලා. එතෙක් මම රාජ්‍ය සේවයේ ලිපිකරුවෙකු වශයෙන්ද ඊට පසුව රාජ්‍ය ආයතන කීපයක සහ පෞද්ගලික අන්තර්රාජ්‍ය ආයතන කීපයක මම සේවය කළා. ඉන්පසුව මට 2013 වසරේදී හිතුණා මීට වැඩි දෙයක් මට කරන්න පුළුවන් තැනක් තියෙයි කියලා. හැබැයි මේ හැම දෙයක්ම මට සිතිවිලි වලට එන්න එක අඩිතාලමක් දීපු මුල්ම තැන තමයි මගේ පාසල. ඉන්පසුව මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පුළුවන් වීම තුළ මම ව්‍යවසායකයෙක් විදිහට 2013 වසරේ ආරම්භ කරනවා ඇසුරුම් කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරයක්. වසර 5කට පසුව මම ආරම්භ කරනවා ලංකාවේ කුෂි කර්මාන්තයට සේවයක් සපයන පොහොර ආනයනය කර කළමනාකරණය කරලා වෙළඳ පොළට නිකුත් කිරීමේ ව්‍යාපාරයක්. මම දැනට මෙම ව්‍යාපාර දෙකේම නියැලෙනවා. මට මේ ව්‍යාපාර හා සම්බන්ධ වෙලා කටයුතු කිරීමේදී මාගේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතු කිරීමේදී ශ්‍රම අධ්‍යාපනයේදී උපාධිධාරී වීම තුල මට ලැබුණු ලොකු ශක්තියක් තියෙනවා. අද මේ වෙනකොට මම හිතනවා මේ උපාධිය ඉතාම හොඳ තැනකට ඇවිල්ලා. හැබැයි මම තවදුරටත් හිතනවා මෙවැනි වැඩසටහන් සහ මේ තවත් ප්‍රචාරාත්මක වැඩසටහන් ඇති කළොත් මේ රට තුල තවත් උපාධිධාරීන් වැඩි පිරිසක් සේවය කරන අතරතුර සපයා ගැනීමට හැකියාව ලැබෙයි කියලා. අසර වනාක් කියන්නේ ඉතාමත් දිගු කාලයක්. මෙම දිගු කාලය තුළදී
අපගේ ආයතනය විද්‍යාර්ථීන් ඉතා විශාල ප්‍රමාණයක් මේ රටට දායක කරලා තියෙනවා. ඔවුන් රාජ්‍යාංශයේ වගේම පුද්ගලික අංශයේ ඒ වගේම ව්‍යවසායික නීතියට සාර්ථකව මේ රටේ ආර්ථික සහ සමාජ සංවර්ධනයට වර්ධනය සිටින බව කියන්නේ ආඩම්බරයෙන්. මා උපාධිය ලබා ගන්නේ 2000 වර්ෂයේ. උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මාහට හැකියාව ලැබුණා. මා සේවය කරපු ආයතනයේ සහකාර කළමනාකරුවෙකු වශයෙන් උසස් හිම් ලබා ගන්න. ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල කළමනාකරුවෙකු වශයෙන් කටයුතු කිරීමටද හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේද මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස මම සේවය කරලා තිබෙනවා. ඒ වගේම වර්තමානයේදී ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරුක ආයතනයේ බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන ලබනවා. ඉතින් මගේ ප්‍රථම උපාධිය එම ආයතනයේ හැදෑරීමෙන් අනතුරුව මා ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය අදාරා සමර්ථි ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු වශයෙන් දියුණු දීමට හැකියාව ලැබුණා. වර්තමානයේ වන විට ආදිත්‍යාදීන්ගේ සංගමයේ සභාපති වශයෙන් අපේ උපාධිය හැදෑරූ විද්‍යාර්ථීන් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ සුබ සාධන කටයුතු, ඔවුන්ගේ වෘත්ති දියුණුව සම්බන්ධ කටයුතු වගේම ආයතනයේ කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට අපගේ දායකත්වය ලබා දීමට අපි කටයුතු කරමින් සිටිනවා. මම මේ අවස්ථාවේදී විවෘත සුවදාරාධනා කරන්න කැමැති දිවයින පුරා විසිරී සිටින අපගේ උපාධිය හැදෑරූ සියලු ආදි විද්‍යාර්ථීන් ලෙස අපි සමග අත්කල් බඳ ගන්න ලෙසට මම විවෘත ආරාධනා කරන්න මේ අවස්ථාව භාවිත කිරීමට කැමැතියි.